තෙල් මිල ඉහළ යාම මේක මේ වෙද්දි ලෝකේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. මැද පෙරදිග අර්බුදයත් එක්ක විශේෂයෙන්ම මේ ඉරානය සහ ඇමරිකාව අතර පවතින යුද්ධමය වාතාවරණයත් එක්ක පසුගිය සති කිහිපය ඇතුළතදී ලෝකේ බොර තෙල් මිල ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඉතින් මේකත් එක්ක මෙච්චර කාලයක් යුක්‍රේන යුද්ධය නිසා විවිධ සම්බාධක වලට හිර වෙලා හිටිය රුසියාවට අවස්ථාවක් ලැබුණා තමන්ගේ තෙල් අපනයන කටයුතු නැවතත් යම් තරමක් යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් මේ ලැබුණු chance එක රුසියාවට හැකි වෙයිද පසුගිය වර්ෂ කිහිපය ඇතුළත මේ යුද්ධයත් එක්ක සිදු වුණු මූල්‍ය අර්බුදයෙන් ගොඩ එන්න. ඒ වගේම මේ යුක්‍රේනය විසින් රුසියාවේ බලශක්ති පද්ධති වලට සිදු කරන ප්‍රතිපහාර මේ තෙල් අපනයන කටයුතු වලට කොහොම බලපෑමක් ඇති කරයිද? ඉතින් SL Mind Zone තුලින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කාරණාව ගැන. රුසියානු ආර්ථිකය කියන්නේ තෙල් සහ ස්වභාවික වායුව මත පදනම් වූ එකක්. විශේෂයෙන්ම රුසියාවේ යුරල් වර්ගයේ බොර තෙල් මිල තමයි ඔවුන්ගේ අයවැයේ ප්‍රධානම සාධකය. ඔබ දන්නවද 2025 දෙසැම්බර් මාසයේ වෙන විට යුරල් තෙල් බැරලයක මිල ඩොලර් 40ටත් වඩා පහළ වැටී තිබුණා. ඒ අවස්ථාවේ ලෝකයම හිතුවේ රුසියාවේ ආර්ථික වශයෙන් හෙම්බත් වී ඇති බවයි. නමුත් 2026 අප්‍රේල් මාසයේ වෙන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ගල්ෆ් කලාපයේ ඇති වූ යුද්ධ උණුසුම නිසා ලෝක වෙළඳ පොලේ තෙල් මිල අහස උසට ඉහළ ගියා. මෙහිදී යුරල් තෙල් බැරලයක මිල ඩොලර් 116ක් දක්වා ඉහළ ගියා. මෙය වසර 13කට පසුව වාර්තා වූ ඉහළම මිලයි. රුසියාව තමන්ගේ 2026 අයවැය සකස් කර තිබුණේ තෙල් බැරලයක් ඩොලර් 59ක මට්ටමේ පවතිනු ඇතැයි උපකල්පනය කරලා. දැන් සිතා බලන්න ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා දෙගුණයක ආදායමක් මේ හරහා ඔවුන්ට ගලා එන්න පටන් ගත්තා. මේ ඉහළ යාම රුසියානු මූල්‍ය අමාත්‍යාංශයට මොන වගේ බලපෑමක් කළේද? දත්ත පෙන්වා දෙන පරිදි 2026 මාර්තු මාසයේදී පමණක් රුසියාවේ තෙල් අපනයන ආදායම ඩොලර් බිලියන 19ක් දක්වා ඉහළ ගියා. එය පෙබරවාරි මාසයට වඩා 100%ක වර්ධනයක්. රුසියාවට පක්ෂපාතී පිරිස් පවසන්නේ සම්බාධක පළක් නැති බවත් රුසියාව පෙරට වඩා පොහොසත් වන බවත්ය. නමුත් මෙන්න මෙතනයි රහස සැඟවී තිබෙන්නේ. ස්වීඩනයේ මිලිටරි බුද්ධ්‍යංශය MUST පෙන්වා දෙන පරිදි රුසියාවේ වත්මන් අයවැය හිඟේ කොතරම් විශාලද කියනවා නම් මේ ලැබෙන ආදායම එම හිඟයෙන් 15%ක් පියවන්නවත් ප්‍රමාණවත් නැහැ. රුසියාවේ අයවැය හිඟය මේ වෙන විට ඩොලර් බිලියන 60ක් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ කියන්නේ මේ ලැබෙන අධික ලාභය රුසියාවට ජයග්‍රහණයක් නෙමෙයි. එය හුදෙක් විනාශය ප්‍රමාද කිරීමක් පමණයි. මේ අතරතුර තවත් අමුතු දෙයක් සිදු වුණා. ඇමරිකානු රජය ලෝක තෙල් මිල පාලනය කිරීම සඳහා රුසියානු තෙල් මත පනවා තිබූ ඇතම් සම්බාධක తాවකාලිකව ලිහිල් කරා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට වැනි රටවල් වලට නැවතත් විශාල වශයෙන් රුසියානු තෙල් මිලදී ගැනීමට අවස්ථාව ලැබුණා. මෙය රුසියාවට ලැබුණු තවත් අමතර වාසියක් වුණා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මේ වාසනාව කොපමණ කාලයක් පවතීද කියන එකයි. ස්වීඩන් බුද්ධ්‍යංශ පවසන්නේ රුසියාවට තමන්ගේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට නම් යුරල් තෙල් බැරලයක මිල වසරක් පුරාම ඩොලර් 100කට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතු බවයි. එසේ නොවුනොත් ඔවුන්ගේ යුද වියදම් දරා ගැනීමට රුසියාවට තමන් සතු රන් සංචිත දිගින් දිගටම විකුණා දැමීමට සිදුවෙනු ඇති. අපට පෙනී යනවා රුසියාව මේ වෙන විට සිටින්නේ කබලෙන් ලිපෙට වැටුණු තත්ත්වයක බව. ඉහළ තෙල් මිල ඔවුන්ට හුස්ම ගැනීමට ඉඩක් ලබා දුන්නත් ඒ හුස්ම පොද ඕනෑම මොහොතක නතර විය හැකියි. විශේෂයෙන්ම යුක්‍රේනය විසින් රුසියාවේ තෙල් නහර ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර හමුවේ මේ වාසනාව ඉතා ඉක්මවීමෙන් අවසන් වීමට නියමිතයි. රුසියාව ඉහළ තෙල් මිල නිසා සතුටු වෙද්දී යුක්‍රේනය ඔවුන්ට එරෙහිව අලුත්ම වර්ගයේ යුද්ධයක් ආරම්භ කළා. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ ඔවුන්ගේ ආරක්ෂක අංශ තේරුම් ගත්තා රුසියානු හමුදාව යුද්ධ පිටියේදී පරාජය කරනට වඩා රුසියානු ආර්ථිකය පෝෂණය කරන
තෙල් නහර කපා දැමීම වඩාත් ප්‍රතිඵලදායක බව. මේ නිසා ඔවුන් 2026 වසරේදී ආරම්භ කළ ඩීප් ස්ට්‍රයික් මෙහෙයුම් මාලාව රුසියාව මින් පෙර කිසිදා මුහුණ නොදුන් ආකාරයේ එකක්. මීට පෙර යුක්‍රේනයේ ඉලක්ක කළේ රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන පමණයි. නමුත් 2026 අප්‍රේල් මාසය වන විට ඔවුන්ගේ උපාය මාර්ගය වෙනස් වුණා. දැන් ඔවුන් පහර දෙන්නේ රුසියාවේ තෙල් අපනයනය කරන ප්‍රධාන වරායන්, තෙල් ගබඩා සහ පොම්ප කිරීමේ මධ්‍යස්ථාන වලටයි. පසුගිය සති කිහිපය දෙස බලන විට නොරොසික් සහ තුප්සේ මේවා රුසියාවේ කළු මුහුදේ තිබෙන වැදගත්ම තෙල් අපනයන මධ්‍යස්ථාන. යුක්‍රේන ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර නිසා මේ වරායන් වල මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. දෙවැනි එක තමයි උස්ලුගා සහ ප්‍රිමොසොක්. මේවා බෝල්ටික් මුහුදේ පිහිටි රුසියාවේ විශාලතම තෙල් පර්යන්ත. මේවාට එල්ල වූ ප්‍රහාර නිසා රුසියාවේ මුහුදු මාර්ගයෙන් කෙරෙන තෙල් අපනයනය වසර 2කින් පසු වාර්තා වූ අඩුම මට්ටමට වැටුණා. මෙම ප්‍රහාර වලින් සිදුවන සැබෑ හානිය කුමක්ද? රුසියාව පවසන්නේ ඔවුන් ඉතා ඉක්මනින් මේවා යථා තත්ත්වයට පත් කරන බවයි. නමුත් ඇත්ත එය නෙවෙයි. යුක්‍රේන පහර දෙන්නේ පිරිපහදුව ඇති CDU-5 වැනි ඉතාමත් සංකීර්ණ උපකරණ වලටයි. මේවා රුසියාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. මේවා බටහිර තාක්ෂණයෙන් නිපදවූ ඒවා. සම්බාධක නිසා රුසියාවට මේවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මේ නිසා රුසියාවේ තෙල් පිරිපහදු කිරීමේ ධාරිතාව දිනකට බැරල් ලක්ෂ 3 සිට ලක්ෂ 4 දක්වා ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන වෙන නොරොසික් සහ තුප්සේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඔවුන්ට සිදු වෙලා තියෙනවා. මිතුරනි, මේක හරියට මිනිස්සෙගේ ඇඟේ ලේ තිබුණත් ඒ ලේ ශරීරයේ පුරා ගෙනියන නහර ටික කපලා දැම්ම වගේ වැඩක්. තෙල් තිබුණත් ඒවා පිරිපහදු කරන්න හෝ ලෝකයට විකුණ ගන්න නිවැරදි ක්‍රමයක් රුසියාවට දැන් නැහැ. අපනයන මාර්ග අවහිර විට රුසියාවට සිදුවන්නේ කුමක්ද? ඔවුන්ට තමන්ගේ තෙල් නිෂ්පාදනය බලහත්කාරයෙන් නතර කිරීමට සිදු වුණා. රොයිටර් පුවත් සේවය පවසන පරිදි මෙය කොවිඩ් වසංගතයෙන් පසු රුසියාව මුහුණ දුන් විශාලතම නිෂ්පාදන කඩාවැටීමයි. ආක්ටික් කලාපයේ සිදු කරන තෙල් කැපීම් වලින් පවා දැන් සම්පූර්ණයෙන්ම පාහේ නතර වී තිබෙනවා. යුක්‍රේනය මේ ප්‍රහාර එල්ල කරන්නේ ඉතා සැලසුම් සහගතවයි. ඔවුන් මුලින්ම උතුරේ බෝල්ටික් වරායන්ට පහර දී රුසියාවේ අවධානය එතනට යොමු කළා. ඉන්පසු හදිස්සියෙම දකුණේ කළු මුහුදේ වරායන් වලට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරා. රුසියාවේ ගුවන් ආරක්ෂක පද්ධති වලට මේ සෑම තැනකම එකවර ආරක්ෂා කරගන්න හැකියාවක් නැහැ. ජනාධිපති සෙලෙන්ස්කි පවසන පරිදි මාර්තු මාසයේ එල්ල කර ප්‍රහාර වලින් පමණක් රුසියාවට ඩොලර් බිලියන 2.3ක ඍජු අලාභයක් සිදු වුණා. අප්‍රේල් මාසයේදී ඒ මීටත් වඩා වැඩි වෙනු ඇතැයි ගණන් බලා තියෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇති අප පළමු කොටසේදී කතා කරපු ඒ තෙල් මිල ඉහළ යාම රුසියාවට භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. මොකද මිල කීයේ වුණත් විකුණන්න තෙල් නැත්නම් හෝ විකුණන්න ක්‍රමයක් නැත්නම් ඒ මිලෙන් ඇති වැඩක් නැහැ. යුක්‍රේනය රුසියාවේ ආර්ථික මරණය තීන්දුව කරමින් සිටින්නේ මේ ආකාරයටයි.